පැසිකිලියට යන්න බැරි වුණත් උද්ඝෝෂණ. දෙයියෝ සාකි. විදේශ රටවල තොපේ පොකෝල් පුච්චෙනවා. එකම චුට්ටක් ගහන්න ඕන. චුට්ටක් ගහන්න සෑම එක. ගහලා බලලා හොඳයි නම් දරුවෝ හදන්න පුළුවන් නම් ශක්තියක් වෙනවා නම් ඒක පුරුෂ ශක්තිය. පුරුෂ ශක්තිය ඒක කියන්නේ. ඔව්. ඒක හොඳයි ජොයින්ට් එක. සූතිය. සූති අනිවාර්යෙන් පුරුෂ ශක්තිය එනවනේ මම අර නොකිය කිව්වොද නෑනේ. අසන්න දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවෝ දෙයියෝ කාට කියද? අයිස් ගන්න කුඩු ගහනවා. එතකොට ඒතනෝල් ගහනවා. ඉතින් මේ ප්‍රධාන පෙළේ ඉන්න නායක කාරකාදී ටික මේ දෙමාපියන් මේ අහිංසක තරුණ කොල්ලෝ ටික ආරක්ෂා කරගන්න ඉන්නේ නැහැ. තරුණ අයිස් ගහන කොල්ලෝ ටික ආරක්ෂා කරගන්න නැහැ නේ. කුඩු කියන මුදලාලි අල්ලන්නේ නැහැ නේ. තොපිට හෙන ගැහුවක් කමන්න අපිට බලය ඕනේ කියන තාත්ත තමයි. මම ගංජා ගැන කතා කරන්නේ ගංජා ගැන. මොකද ගංජා අවශ්‍යයි රටට. මොකද මේ රටේ ගංජා ඩිංගක් බිව්වයි කියලා උන් මැරෙන්නේ උන් පුළුවන් තරම් වරිගියාබෝ කරනවා. කුඩු ගැහුවොත් මහත්තයා මතක තියාගන්න මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික කුඩු ගැහුවොත් ඇට ටික දේවිගෙන යනවා. අයිස් ගැහුවොත් අයිස් කුඩු ගැහුවොත් දිදිපතේ ඕම් දපනේ මරුණා වගේ වෙනවා. නමුත් අරක්කු බිව්වොත් ගෑණි ළඟටවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ගඩයි ඉන්නේ ඌට දිනමතයි දරුවෝ ගැන හිතන්නේ. හිතේදී අර ගංජා ඩිංග බිව්ව හැටි දරුවෝ 10ක්වත් හදයි. දෙකම දෙවෙන්ගන වාගේ ලස්සනයි. පොඩක් ඉන්න සුදු මං එනවා ළඟටම දැන්. ආදරේ හිතනවා දෙකම දෙවෙන්ගන වාගේ ලස්සනයි. පොඩක් ඉන්න සුදු මං එනවා ළඟටම දැන් හොඳයි. ഘോഷණය කළා දිනාලා දුන්නට පස්සේ මූන්ටි කොහොමද මේක අපිලගේ දත් අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙට තුන් පාරක් ගියා, හතර පාරක් ගියා. උන්නේ මේ විත්තිකාරයා ගෙන්නුවේ. මේ විත් කොහමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? ඔහොම නීතියකට යන්නේ. මසුරන් කිරි ගරුඹ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ පායු බේස වෙනවා මා ඔබ වෙතෙනවා